අයිබෝන් යාළුවනේ ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා chingu.lk YouTube channel එකත් එක්ක අද ඔයාලට අරගෙන ආවේ ස්පෙෂල් එක්සෑම් කරන්න ඉන්න ළමයින්ට අද ඉඳලා ඇඩ්මිෂන් ෆිල් කරන්න තියෙනවා ඒ සම්බන්ධව වීඩියෝ එකක් තමයි අරන් ආවේ එහෙනම් අපි යමු වීඩියෝ එකට එකටම ඔයාලා මෙතන ටයිප් කරන්න SLBFE කියලා ඊට පස්සේ එන්ටර් කරන්න ඊට පස්සේ මේ උඩින් මෙන එකට ඔයාලා මේ සයිට් එකට යන්න ඊට පස්සේ ඔයාලට මෙතන announcement යටතේ මෙතන කොරියන් කියන එක යටතේ ඔයාලට තියෙනවා මේ 3 වෙනි මාසේ 18 කියන්නේ අද දවසේ දාපු නිවුස් එක announcement එක ඊට පස්සේ මෙතනින් ගියාට පස්සේ මේ issue admission කියන එකට ඔයාලා යන්න එතනට ගියාට පස්සේ මෙතනින් මෙයාලා දෙයක් කියලා තියෙනවා නැවත කොරියාවට පිවිසෙන්න සඳහා පවත්වන විශේෂ කොරියානු භාෂා විභාගයට අදාළ අයදුම්පත කියලා මෙතනට ඔයාලගේ පාස්පෝර්ට් නම්බර් එක ගහන්න ඊට පස්සේ මෙතනට ඔයාලගේ වැඩ කරන දුරකථන අංකයක් ගහන්න ඊට පස්සේ රැඳී සිටීමේ කාලය ඔයාලා මෙතනින් තෝරන්න දාන්න තියෙන්නේ පහට වඩා හෝ පහට මේ අඩු හෝ තියෙනවනම් ඔයාලා මේක තෝරලා ඔයාලගේ කාල සීමාව දාන්න ඊට පස්සේ වර්ණාන්දතාවය ගැන අහලා තියෙනවා ඇත හෝ නැත කියලා ඔයාලා ඒක දැනටම චෙක් කරගෙන ඇති කියලා මම හිතනවා ඒකත් ඔයාලා මෙතනට තෝරලා දාන්න ඊට පස්සේ ඔයාලා මෙතන කියලා තියෙනවා දැනට ක්‍රියාත්මක තත්වයේ ඇති දුරකථන අංකයක් යොදන්න කියලා අප විසින් කේත අංකයක් ඔබගේ දුරකථනය වෙත පණිවිඩයක් මගින් එවනු ලබන අතර අයදුම්පත සම්පූර්ණ කිරීම සඳහා එය අත්‍යවශ්‍ය වේ කියලා අනිවාර්යෙන් වැඩ කරන ෆෝන් නම්බරයක් මෙතනට ඇතුළත් කරන්න ඔයාලා ඊට පස්සේ පාස් සඳහා සුසුකම් සපුරා ඇතනම් පමණක් ඉදිරියට යන්න කියලා මේගොල්ලෝ මෙතන කියලා තියෙනවා මූලික ගිවිසුම් ප්‍රකාරව අවසර ලත් කාල සීමාව තුල ස්වේච්ඡාවෙන් මව් රටට පැමිණෙන ශ්‍රමිකයින් වෙන්නත් ඕන ඊට පස්සේ වයස සීමාව අවුරුදු 18ත් 39ත් අතර වෙන්න ඕන අයදුම් කරුවන් සිරගත වීමක් හෝ බරපතල දඬුවමකට ලක් වී නොසිටීම ඊට පස්සේ කොරියාවේ නීති විරෝධී ලෙස එක් දිනක් හෝ රැඳී නොසිටීම කියලා මෙතන තියෙනවා ඊට පස්සේ වර්ණ අන්ධතාවයේ වර්ණ දුර්වලතා නොතිබීම සහ වැඩි විස්තර සඳහා කියලා ඔයාලට මම කලින් වීඩියෝ එකක් ඔයාලට ගෙනාවා ඒකේ අදාළ විස්තර සේරම තියෙනවා PDF එකත් ඔයාලට මම එදා ඩවුන්ලෝඩ් කරගන්න කියලා කිව්වා ඒකේ තවත් තොරතුරු තියෙන ඒවත් කියවලා බලලා ඔයාලා මෙතනට ඔයාලගේ විස්තර ටික දීලා ඉස්සරහට යන්න ඊට පස්සේ ඔයාලට අවශ්‍ය නම ඒ පුරවලා ඊට පස්සේ ඔයාලගේ ස්ලිප් එක එහෙම උඩුගත කරන්නේ ඒ ටික කරලා ඔයාලා මේ සබ්මිට් කරන්න සබ්මිට් කරලා පස්සේ ඔයාලට සක්සස්ෆුල් කියලා ආවනම් කිසි ප්‍රශ්නයක් නැහැ ඇඩ්මිෂන් එක පුරවලා ඔයාලා හරියට දාලා තියෙනවා මට ඔයාලා දැනුවත් කරන්න ඕනුනේ දැන් ඇඩ්මිෂන් දාන්න අද ඉඳලා ඔයාලට තියෙනවා දවස් ඒකින්ද හැමෝම ස්පෙෂල් එක්සෑම් එක ලියන්න ඉන්න කට්ටිය ඇඩ්මිෂන් එක ෆිල් කරලා දාන්න හරි එහෙනම් යාළුවනේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු ජය වේවා